වෙනදා වගේම ලස්සන දවසක් වෙන්න කියලා ඔයාලටත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද නම් මට චුට්ටක් කම්මැලි දවසක්. ඒ හින්දා තමා මම මේ හිමීට නැගිටින්නේ. අපේ ජීවිතවල හැම දවසම එක වගේ නෑනේ. හොඳට ෆිට් එකේ වැඩ කරන්න පුළුවන් දවස් වගේම ටිකක් විතර කම්මැලි කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැති දවසුත් ඕන තරම් තියෙනවා. මේ බලන්නකෝ මෙයාටත් කම්මැලි හිතිලාද කොහෙද හොඳටම නිදි. හස්බන්ඩ් උදේට ජනේල දෙක ඇරලා ඇඟ හොදන්න ගියාම මෙයා ජනේලෙන් ඇවිල්ලා මම එළියට එනකන් ඔතන හොඳට නිදා ගන්නවා. හස්බන්ඩ් කොහෙද පටියකුත් ඇඟට දාලා ගිහින් තියෙන්නේ. ඇත්තටම අද නම් මේ වැඩක් කරන්න හිතෙන්නෙම නැති දවසක්. ඉතින් සමහර දවස් එහෙම තියෙනවානේ. ඉතින් මං හස්බන්ඩ්ට එහෙම කිව්වහම එයා කියන්නේ කමක් නෑනේ ඔහෙ තිබුණාවේ අපිට නඩු දාන්න කවුරුත් නෑනේ කියලා. ඉතින් එයා එහෙම කිව්වම මගේ හිතට හරි සහනයක් දැනෙනවා. එතකොට ඉතින් මගේ කම්මැලිකම චුට්ට නැති වුණා. මං ඒ දේවල් හිමීට කරගන්නවා. මගේ ආදරණීය හස්බන්ඩ් වෙනුවෙන් මං හැම තිස්සෙම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මගේ පවුලේ අය වගේම මට ආදරය කරන, මං ගැන හිතන, මට මොන පැත්තකින්වත් පීඩනයක් නොදෙන ඒ වගේ කෙනෙක් මගේ ජීවිතයට ලබා දුන්නු එකට මං හැම තිස්සෙම දෙවියන්ටත් මේ විශ්වයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන දෙයක් තමයි මේ ජීවිතේ ලැබීම් නොලැබීම් කියන දේවල් කාටත් තියෙනවනේ. ඉතින් ඒ ලැබීම් නොලැබීම් අතරේ මගේ ජීවිතයට ලැබුණු හොඳම ලැබීමක් තමයි මගේ හස්බන්ඩ් කියලා මං හැම තිස්සෙම විශ්වාස කරනවා. ඒ වගේම එයාගෙන් මට තව හොඳ පවුලක් ලැබුණ එක ගැනත් මං හැම තිස්සෙම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ කතාවත් එක්කම මම මගේ ටී එක හදාගන්න තමා මේ දැන් යන්නේ. පූස් අම්මට බත් එක කලින් දුන්න හින්දා පූස් බබාලා ටිකකුත් ඉන්නවනේ. ඉතින් එයාලගේ කිරි එකත් මේත් එක්කම හදාගෙන නිවෙන්න තියෙනවා. ඒක නිවනකම් අම්මගේ ටී එක නිදහසේ බොනවා. මං ඔයාලට පෙන්නුවා නේද සුදු පාට පූස් පැටියෙක්. එයා අපේ කෙනෙක් නෙවෙයි, කාගේද කියලා දන්නෙත් නෑ. ඉතින් එයාට බඩගිනි වුණාම තමයි එයා එන්නේ. ඒ වෙලෙට ඉතින් මං අනිවාර්යෙන් කෑම ටිකක් දීලාම තමයි එයාව යවන්නේ. ඔන්න දැන් කිරි එක නිවිලා තිබ්බේ. මං දැන් ආවා අපේ පූස් බබාලා ටිකට කිරි ටික දෙන්න. බලන්නකෝ අම්මා එයාලා දිහා බලාගෙන ඉන්න ලස්සන. මේ පේනව නේද ඔයේ වතුර? දිත්වා සුලි කුණාටුව දවස්වල උතුරන්න ගැලුව ඔය දැන් සුදු ඇල්ලත් පේන. ඉතින් අපේ ජීවිතත් සමහර වෙලාවල් වලට මේ සබාදහම් වගේ තමයි. හැමදාම උදේට මෙයාලා කිරි බොනකන් මම මේ ලස්සන විඳිනවා. ඒක ඇත්තටම මනසට හරි සහනයක්. මං කිව්වනේ මට අද ටිකක් කම්මැලි දවසක් කියලා. ඒ හින්දාම මං වැඩ කරේ හරිම හිමි. ගොඩක්ම කම්මැලි හිතුනොත් මං කරන්නේ මොන හරි ආස දෙයක්, ආස කෑමක් හරි අරගෙන ඉඳගෙන මොටිවේෂන් වීඩියෝස් නැත්තම් ඩේ ව්ලොග්ස් ඒ වගේ ලස්සන ගෑල්ලමයි කරන ලස්සන වීඩියෝ තියෙනවනේ. ඉතින් ඒවා ටිකක් ඉඳගෙන බලනවා. එහෙම වුණාම ඉතින් ටික කම්මැලිකම නැති වෙලා වැඩ කරන්න හොඳ ජවයක් එනවා. මගේ වීඩියෝ මුලින්දන් බලන කෙනෙක් නම් දන්නවා අපි උයන්නේ නෑ කියලා. ඉතින් මේ පුංචි තාවකාලික කුස්සියේ ඒ වුණාට හැමදේම වාගේ තියෙනවා. කුළු බඩු එහෙම මොකුත් නෑ. ඒවා තියාගන්න බෑනේ ඉතින් උයන්නේ නැතුව. ඉතින් අනිත් හැමදේම පිරිසිදුව තියාගෙන ඉන්නවා. චූටි වුණත් තාවකාලික වුණත් පිළිවෙලකට.
ඔන්න ඉතින් හිමීට කොහොම හරි වැඩ ටික උදේවරුේ වැඩ ටික ඉවර වුණා. දැන් මං හදන්නේ මාළු ටැංකි 3 සුද්ධ කරගන්න. මොකද ටික දවසකින් ඒ 3 සුද්ධ කරන්න බැරි වුණා මට. ඉතින් බලන්නකෝ සුද්ධ කරාට පස්සේ තියෙන ලස්සන. එයාලා හරි සතුටින් ඉන්නවා වගේ තමයි මට නම් දැනෙන්නේ. ගේ ඇතුලේ වැඩ ඔක්කොම යොරුනාට පස්සේ මම මිදුල අතු ගෑවා. දැන් මට තියෙන්නේ රෙදි වගේක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ ටිකත් අවුව තියෙන වෙලාවේ හොදලා වේල ගන්න ඕනේ. නාන්න යන්න කලින් මගේ නියපොතු ටිකක් ඇදිලා මෙහෙ වෙලා තිබ්බා. ඒ ටිකත් කපලා සුද්ධ කරගත්තා. ඉතින් ඔන්න ඔක්කොම වැඩ ඉවර කරලා මං ගෙට ආවා. දැන් නම් ඉතින් තියෙන්නේ හවස තේ එකක් බොන්න තමයි. හස්බන්ඩ් අම්මා දීලා පිත්තරාප්පයක් ගෙනත් දුන්නා. ඉතින් මං ඒක කාලා ඉවරලා තේ එකක් බොන්න ලෑස්ති වෙලා කිව්වා. නූඩ්ල්ස් එකක් ගොඩක් කාලෙකින් කෑවේ නැහැනේ කමුද කියලා. ඊට පස්සේ මං ඒකත් හදාගෙන එයාට නම් ප්ලේන් ටී එපා කිව්වා. මට ප්ලේන් ටී එකකුත් හදාගෙන අපි පූස් බබාලගේ කිරි එකත් හදාගෙනම තමයි ඉඳගත්තේ. අද දවස කම්මැලිකමින් පටන් ගත්තට හිමින්ම මම්මගේ වැඩ ටික කොහොම හරි කරගෙන කම්මැලි කියලාම හිතාගෙන හිටියානම් මට ඊළඟ දවසත් මේටත් වඩා කම්මැලි වෙන්න ඉඩ තිබ්බා. මම සතුටු වෙනවා දවසේ වැඩ ටික හිමීට හරි කරගෙන ඉවර කරගත්තු එකට. එහෙනම් ඉතින් මං අදට යන්න තමයි හදන්නේ. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් සතුටින්ම ඉන්න ලැබේවා. හැමදාමත් hina වෙලා ගිහින් එන්නම්.